තමයි ඉතින් අද අපේ අත්තම්මගේ 68 වෙනි උපන්දිනේ. අපි ඉතින් කේක් එකක් කපන්නයි යන්නේ. උපන්දිනය සමරන්නයි යන්නේ. යා යා. එන්න. එන්නකෝ. ඔය ටීවී එක ගහන්න. එන්න දෝනි. ඔත් එන්න. අපේ සාදත් දෙන්නක් ආවලා දෙන්න එක දෙන්න. Happy birthday to you. Happy birthday to you. Happy birthday. Happy birthday to you. Piminda atamo. Piminda. Oh, piminda. Are. දැන් කෑල්ලක් කපන්න. Aku dah. Mau minda? Mau minda? ඔන්න ඉතින් අත්තම්මගේ සමරුප පළවෙනි උපන්දිනේ මීට කලින් ඉතින් සම්බරලා නැහැ. 68ද? ඔව්. ඔන්න උපන්දින තෑගි. ඔන්න දෙන්න එක එක්කෙනා දෙන්න. සන්දි දෙන්න. Langsung Holland. Cut කරන්න.
ඔන්න ඉතින් අත්තම උපන්දිනේ. අත්තම කියන්නේ අම්මා. අවුරුදු ගානක් චූටි කාලේ ඉඳලා ඉතින් අපි බලා හදාගත්තේ අපේ අත්තම තමයි. ඉතින් අම්මෙක්ටත් වඩා එයාගේ ආදරයක් අත්තම්මගේ තියෙනවා. ඉතින් හැමෝම අම්මට ආදරේ, හැමෝම ලයික් කමෙන්ට් කරලා සුබ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරන්න. අපි අත්තම්මට දීර්ඝායුෂ පතලා ඔන්න දෙවනි වටේ ඉතින් අපි යන්නේ. හොඳයි යන්න. හරි. ඔන්න ළමයි ඉතින් අත්තම්මගේ උපන්දිනේ සැමරුවා. ඔහොම තමයි ඉතින් අත්තම්මගේ උපන්දිනේ සමරලා ඉවරුනේ. ඔව්. කියන්නේ ඔව් ඉතින් කට්ටියට වැඩ රාජකාරි බහුලයි. ඒ නිසා ඉතින් හැමෝටම අමාරුයි. ඔන්න ඉතින් අපි කේක් කපලා ඉවරයි දැන්. ඉතිපත් කාලා ඔන්න ඉතින් අපේ බොක්කරී මේ අත්තම්මත් එක්ක සෙල්ෆියක් ගන්නවා. ඔන්න ඉතින් අපි ආකය දැන් තමයි ආවේ. ඔය දැන් ඉතින් පොඩ පරක් වෙලා. ඔන්න ඉතින් අපේ අත්තම්මගේ උපන්දිනේට ඉතින් අම්මා නංගි ඉන්නේ ඉතින් රට. ඒගොල්ලොන් ඩුබායි වල ඉන්නේ සුබ පතන්න යන්නේ. කට්ටිය හායි කියන්නකෝ. අප්පට නංගි තව නිදි. මම ගණන් ගන්න එපා. කොයි අම්මා? අම්මේ හායි කියන්න. කට්ටියට හායි කිව්වා හරි. එයාලා දැන් තමයි සුබ පතන්න යන්නේ. මොකද එයාලා දැන් තමයි උදේ වෙලා තියෙන්නේ. ඔව්. ඔව්. කට්ටියම ඉතින් සුබ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරන්න. කොයි සන්දේ? සන්දේ යන්න. දොලිත් එන්න. Jodi mati kan? Kiwal. Enak mau jadi kan?
කැපුවා අපි. දැන් එන්න වෙන්නත් ඉතින් අපි කේක් කපලා ඉවරයි. ඔයාලා තාත්තා මම සුදුපත්ලා හැමෝම සබ්ස්ක්‍රයිබ් කරලා පොඩි සබ් එකක් දෙන්න. එහෙනම් කට්ටියට